උදෑසනක් මම ඔයාලට පුංචි දෙයක් කියන්න තමයි මේක අවස්ථාව කරගන්නේ. මේ මට අත්තිටිය රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු වටිනාම සහතිකයක්. මගේ සේවය අගය කිරීම වස් අවුරුදු 25ක කාලයක් මම අත්තිටිය ගමට ඇවිල්ලා එදා ඉඳලා අද වෙනකම්ම මම සමාජ සේවය කියන්නේ කාන්තා සමිතියට බැඳිලා. මොකද මම ගමේ ඉන්නකොටත් එහෙමයි. ඒවට හරි දක්ෂයි. ඉස්කෝලේ යන කාලෙත් සමිති සමාගම්. මගේ ඉස්කෝලේ පළවෙනියෙන්ම 5 වසර වෙනකම් බෙල්ලදිනේ මධ්‍ය මහාවිද්‍යාලය. ඊට පස්සේ කොටපොළ මහාවිද්‍යාලය. දැන් කොටපොළ ජාතික පාසල. ඇත්තටම ඒ ඉස්කෝල දෙකයි ඉස්කෝල 3කට ගියා මන්තින්ද මහ පිරිවෙනට අවසානයේ ඒ ලෙවල් සඳහා ගිය මන්තින් මහ පිරිවෙනට. ඊට පස්සේ ඒ අධ්‍යාපනයෙන් ලැබපු දැනුම සමාජයෙන් ලැබපු දැනුම ඊට පස්සේ අර නොවිධිමත් ඒකකය හරහා ලැබපු දැනුම ඒ දේවල් ආభాෂ කරගෙන තමයි ගොඩක් දේවල් මේ ගමට ඇවිල්ලා කරේ. ඉතින් කාන්තා කටයුතු අමාත්‍යාංශය හරහා කාන්තා සමිතියට බැඳිලා ඒ අය වෙනුවෙන් සෑහෙන දෙයක් කරා. ඒ වෙනුවෙන් මට අවුරුදු 7ක කාලයක් බාල මණ්ඩලයේ භාණ්ඩාගාරික තනතුර දරමින් බාල මණ්ඩලයේ භාණ්ඩාගාරික විදියට රැඳී සිටි කාලය වෙනුවෙන් ඒ සේවාව අගය කිරීමලා අවස් රත්මලාන අත්තිටි උතුර ගෞතමී කාන්තාකාර සංවිධානයේ භාණ්ඩාගාරික තනතුර දරමින් රත්මලාන ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ භාණ්ඩාගාරික තනතුර දරමින් මහත් වගකීම් සම්භාරයක් ඉටු කරමින් ප්‍රදේශයේ කාන්තාවන්ගේ උන්නතිය වෙනුවෙන් අභිමතාර්ථය සාධනෙහිලා නව මම්පෙත් විවර කරන්නට මහා ජවයකින් නිර්ලෝභීව අකම්පිතව කටයුතු කරමින් කාන්තා පරපුරට පූර්වාදර්ශයක් දෙමින් පූර්වාදර්ශයක් වෙමින් ඉටු කළා වූ සේවය අගයනු වස් 2025/6/24 එල්.බී. ලසදා දීප්ති මහත්මියට මේ සහතිකය පුතන වගයි කියලා ප්‍රාදේශීය ලේකම්තුමිය තමයි අනුමත කරලා තියෙන. ප්‍රාදේශීය ලේකම්තුමිය අතින් තමයි මම මේක ලබා ගන්නෙ. ඒ වෙනුවෙන් මට රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෑහෙන්න උරදුන්න කල්පාණි මිස් ඊට පස්සේ සාගරික මිස් ඊට පස්සේ මගේ සමාජිකාවන් ඊට පස්සේ බල මණ්ඩලයේ සමාජිකාවන් සභාපති ලේකම් ඒ වගේම අත්තිටිය සමිතියෙන් තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. මම බොහොම ස්තුති කරන්න ඕනේ අත්තිටිය කාන්තා සමිතියට. අත්තිටිය ගෞතමී කාන්තාකාර සංවිධානයෙන් තමයි මම මේ වගේ දක්ෂ කෙනෙක් විදියට එළියට යන්නේ. සභාපති ලේකම් භාණ්ඩාගාරික තනතුරු දරමින් මම අත්තිටිය කාන්තා සමිතිය අවුරුදු 25ක් කාලයක් වැඩ කරනවා. දැනටත් ලේකම් තනතුරේ ඉන්නවා. හිටපු භාණ්ඩාගාරික ඊට පස්සේ ලිය ශක්ති කියලා අපි අලුතෙන්ම කාන්තාව වෙනුවෙන් වෙළඳපොළක් පටන් ගත්තා. ඒකෙත් සෑහෙන්න වැඩ කටයුතු ගොඩක් කරලා පටන් ගන්නකොට මේකේ භාණ්ඩාගාරික තනතුර දරමින් සියලුම අයට ඒකෙත් ගිණුම් පොත්පත් හදලා දීලා ඒ සියලුම කටයුතු කරා වගකීමෙන්. ඇත්තටම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවේ. මේ මොකද මාව විශ්වාස කරලා මෙච්චර කාලයක් කොයිඩ් කාලයත් එක්ක මෙතුවක් කාලයක් එක දිගට අවුරුදු 7ක කාලයක් භාණ්ඩාගාරික බල මණ්ඩලේ භාණ්ඩාගාරික තනතුර දරමින් ඒ සේවාව විශ්වාසයෙන් අගය කරමින් සහ මාව විශ්වාස කළා මට තනතුර බාර දීලා ගිණුම් ටික බාර දීලා ගිණුම් නිලධාරිනියක් විදිහට වැඩ කරන්න ලැබීම සහ ඒ අයගේ ලබා දෙන ණය සම්බන්ධව ඒවයි හැම දෙයක්ම ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා निराකරණය කර ගනිමින් ඒ හැම දෙයකටම උදව් කරපු හැම කවුරුම හරි පුංචිම හරි උදව්වක් මට කරලා තියෙනවා නම් ඒ හැමෝටම මේ අවස්ථාව කරගන්න මේ සහතිකය මට විතරක් නෙමෙයි ඔයාලා හැමෝගෙම උත්සාහය ආදරය විශ්වාසය මත මට ලැබිච්ච දෙයක්. ඉතින් මට හරිම සතුටුයි. මට මේක එක්ස්ප්ලেইন කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඇත්තටම බිසි 2018 දිරියලිය විදියට මම ඇත්තටම සතුටු වෙනවා. මේ වගේ සහතිකයක් මට ලැබීම සම්බන්ධයෙන් මම අනිත් අයටත් කියන්නේ කාන්තාව විදියට කාන්තාවන්ට විතරක් නෙමෙයි අපිට හැබෙන හැම අවස්ථාවක්ම මොහොතක් කරගෙන ඒ අවස්ථාවේ අය වෙනුවෙන් උදව් කරලා ඒ හැම කෙනෙක්ම වෙනුවෙන් මොනවා හරි යම් කිසි දෙයක් අපිට කරන්න පුළුවන් නම් දැන් බලන්න මම ඇත්තටම මේ ප්‍රදේශයේ කාන්තාවන්ගේ උන්නතිය වෙනුවෙන් කැපකිරීම කොච්චරක් කරාද කියන්න මට කියන්න බෑ. ඒ තරම් මම සෑහෙන දෙයක් මගේ මේකෙන් කරලා තියෙනවා. අදටත් මම කියන්නේ කියන්නේ
තමන් හැමතිස්සෙම තමන්ට අනිත් අය වෙනුවෙන් දෙයක් කරන්න අවස්ථාව ලැබෙනවා නම් ඒක අවස්ථාවක් කරගන්න එක කවදා හරි දවසක තමන්ටම ඒකේ මේ ලැබෙනවා. මේ දැන් ඒ වගේ අවස්ථාවක් තමයි මේ තරම් වටින සහතිකයක් මට මේ ලැබිලා තියෙන්නේ. අවුරුදු 7ක් බල මණ්ඩලේ භාණ්ඩාගාරික විදියට ලෙජර් ගිණුම්, ටී ගිණුම්, ලාභ ගිණුම්, වර්ෂ අවසාන ගිණුම් අමාත්‍යංශයට යවමින් ඒවා අධීක්ෂණය කරමින් අනිත් අයගේ ලෝන් වලට ඒ කියන්නේ ණය අපි කාන්තාවන්ට ව්‍යාපෘති වාර්තා හදන්න කියලා අනිවාර්යයෙන්ම අපි ලෝන් එකක් දෙනවා. අපේ තියෙන තැන්පතු වලින් ඒ දෙන දේවල් වලනුත් ඒවත් අධීක්ෂණය කරමින් ගිණුම් තබමින් කරගෙන ගියා. අවුරුදු 7ක කාලයක්. පොඩි කාලයක් නෙමෙයි, සෑහෙන කැපකිරීම කරා. කොයිඩ් කාලෙත් ඒක දරාගෙන අරගෙන ගියා. ඉතින් ඒ වෙනුවෙන් ලැබිච්ච සම්මානයක් තමයි. ඉතින් ඒක කාල්පාණි මිස්ටත් ස්තුතිවන්ත වෙනවා මුලින්ම. ඊට පස්සේ මට මුණ ගැහුණු මිස්, ඊට පස්සේ මට සාගරික මිස් මුණ ගැහෙනවා. ඒ මිස්ටත් ස්තුතිවන්ත. දැන් දිල්රුක්ෂි මිස් අපිත් එක්ක වැඩ කටයුතු කරගෙන යන්නේ. යාටත් අලුතෙන් ආපු මිස්ටත් සහයෝගය දක්වනවා ඉදිරියේදී. දැනට භාණ්ඩාගාරික තනතුරෙන් ආයිමත් දැන් ලේකම් තනතුරට මාරු වෙලා ලේකම් විදියට වැඩ කටයුතු කරගෙන යනවා. මේ ඇත්තටම මේ මට ගොඩක් සතුටුයි. ඉතින් මම මේක ගැන කියන්න ගත්තේ කාන්තාවක් විදියට අනිත් කාන්තාවන්ට උදව් කරමින් රට වෙනුවෙන් දෙයක් කළා, ගම වෙනුවෙන් දෙයක් කළා. Tamanට තියෙන හැකියාවෙන් උපරිමයෙන් අනිත් අයට ස්වේච්ඡාවෙන් දෙයක් කරන්න මුදලක්ම බලාපොරොත්තු නොවි. ඒ කියන්නේ පඩියක් බලාපොරොත්තු නොවි දෙයක් කරන්න හැමතිස්සෙම කියන්නේ ඒක අර ස්වේච්ඡාවෙන් දෙයක් දරාගෙන කරන්න පුළුවන් කැපවීමකට යන්න කියලා මම නම් තිස්සෙන් මට ලැබෙන කෙනාට මගේ සමිතිය වුණත් අයව මම ඉස්සරහට ගෙනත් තියෙන්නේ. මට පුළුවන් දේ මම ඒ වෙලාවේ උපරිමයෙන් කරනවා. මට වෙලාව අඩුයි වෙලාවකින් වුණත් මම ඒ වෙලාවට කොහොම හරි උපරිම උත්සාහ කරලා කරනවා. හැමෝම මාව විශ්වාස කරලා තියෙන එකයි. නැත්තම් මම මේ දැන් මාතර දිස්ත්‍රික්කේ උනාට දෙනියාය තමයි ඉපදිලා තියෙන්නේ. ඉස්කෝලේ ගියේ කොටපොළ ජාතික පාසලට. ඊට පස්සේ මාතර තමයි එක වසරට වෙනකන් ගියේ බෙලිදෙනියේ මධ්‍ය මහාවිද්‍යාලයට. ඊට පස්සේ මාතර මාන්තින්ද පිරිවෙනට A level සඳහා ගියේ. ඊට පස්සේ මේ දේවල් ඔක්කොම කරගෙන බෙලිදෙනිය දහම් පාසල් ගුරුවරියක් විදියටත් කටයුතු කරගෙන මේ ආපු ගමන ගැන දිගට හිතනකොට මට මේකේ ආభాෂයේ මුල්ම ස්තුතිවන්ත කරන්න ඕන ගුරුවරයෙක් තමයි මගේ මට ගිණුම් උගන්වපු ගුරුවරිය කොටපොළ ජාතික පාසලේ. මම යනකොට ඒක මධ්‍ය මහාවිද්‍යාලයක්. දැන් ජාතික පාසලක්. එයා මට දීපු ඒ ලෙජර් ගිණුම් හදන්න, ටී ගිණුම් හදන්න, ලාභ ගිණුම් හදන්න, වර්ෂ අවසාන ගිණුම් හදන්න ඒ ගත්ත දැනුම අදටත් මං ගාව පරිහරණය වෙමින් මේ දේවල් වෙනුවෙන් කාන්තාවන්ගේ උන්නතිය වෙනුවෙන් දෙයක් කරන්න ලැබීම ගැන මම මට ගිණුම් ගන්නපු ගුරුවරයාට සහ අනිත් සියලුම ගුරුවරුන්ටත් ස්තුතිවන්ත කරන අතර මම මේ දැනුම ආభాෂය ලබා ගත්තේ එතනින්. ඒ හැකියාව තමයි මම මෙච්චර දුරක් අරගෙන ආවේ. ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මේ සම්මානය ලැබීමේදී මේක පිටුපස සිටින සියලුම සමාජිකාවන්, නිලධාරීන්, සභාපති, ලේකම්, කල්පාණි මිස්, සාගරික මිස්, රාජ්‍යශ්‍රී ලේකම්තුමිය ඇතුළු සියලුම සහ සමාජිකාවන් වගේ අත්හිටිය සමිතියට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන. අවුරුදු 25ක කාලයක් සේවයක් කළා. ඒ අය වෙනුවෙන් ඒ ලැබෙන තනතුරු අමාත්‍යංශي තනතුරු දරනකොට අමාත්‍යංශයේ උපලේකම් තනතුරු දැරුවා මම. රත්මලන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙත් එතනිනුත් ඇවිල්ලා යන්න තියෙන එතනින් ඉහළම තනතුරු දරමින් මෙච්චර ආපු කාලයක් ගැන මම දැන් විශ්‍රාම යන්න ඕනේ කියලා මම හැමතිස්සෙම කියනවා. සමාජිකාවක් විදිහට රැඳෙන්න ඕනේ. මේ දැන් කාලයක් සේවය කිරීම මටත් මහන්සි කියලා. ඒත් මේ අය මට යන්න දෙන්නේ නැහැ. අධීක්ෂණය කරමින් රැඳෙන්න කියලා දැනුත් මේ ලේකම් තනතුරටපත් කළා. මම දැන් ඒකත් කරගෙන යනවා. ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. අත්හිටි උතුරු ගෝතමී කාන්තා සමිතියටත්, රත්මලන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් නිසා සමාජිකාවන් සියලු දෙනාට මට මේ ලැබුණු ගෞරවනීය සහතිකය ගැන ඇත්තටම නිර්ලෝභීව අකම්පිතව කටයුතු කරමින් හම්බෙච්ච මේ සහතිකය මට ලැබීම ගැන ඔයාලා හැමෝගෙම සහයෝගය මට ලැබුණ නැත්තම් මට මේක කරන්න ලැබෙන්නේ නැහැ. මට මෙච්චර මේ සහතිකයක් ලැබිලා මේ තරම් ගමනක් ගිහිල්ලා මම ඇත්තටම කිසිම සහතිකයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මට කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය මම හැමතිස්සෙම හැම දෙයක්ම කරනවා. හැමෝම මාව දන්නවා. හරියට දන්න කෙනෙක් නම් ඉතින් සමිතිය ඇතුලේ ඉතින් ඒකෙන්ද මේක ලැබෙන්න මට හිටපු නිලධාරීන් මාව සමිතියට මුලින්ම බඳව ගත්ත ඇවිල්ලා මංගලික මිස්, ශිරාණි මිස් ඒ අය තමයි මාව සමිතියට බඳව ගත්තේ මුලින්ම අවුරුදු 25කට කලින්. ඉතින් ඇත්තටම හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි සහතිකයක් සම්මානයක් ලැබෙන්න තැනට මාව යොමු කිරීම සම්බන්ධව හැමෝටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි.